සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවෝ හැමෝටම ඉතින් අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් යාළුවනේ මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝ එක අරන් ආවේ ගම් වතුරෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙනුයි. ඉතින් මේ වීඩියෝ එකේ පරමාර්ථය views ගන්නවත් ඒ වගේම like ගන්නවත් නෙවෙයි. ඇත්තට මේක මම මෙතන තියෙන විදිහ දැකපු නිසායි මේ සම්බන්ධව ගොඩක් කට්ටිය දන්නේ නැති නිසායි මම මේක අරගෙන ආවේ. ඒගොල්ලන්ට සාහනයක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ නිසා මේකෙන් ප්‍රයෝජනයක් ඒගොල්ලන්ට වෙයි කියලා හිතනවා. ඉතින් ඔයා කැමති නම් මේ වීඩියෝ එක නරඹන්නේ ඔයා මේ මොහොතේ පීඩා විඳින නොවන කෙනෙක් නම් ගම් වතුරෙන් ඔයා පීඩාවට ලක් වෙලා නැත්නම් ඔයාට කැමති නම් ඔයාට පුළුවන් මේක දන්න කියන අයට ෂෙයා කරන්න. හේතුව ඒගොල්ලන්ට ලොකු සාහනයක් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඒ සාහනය ඒගොල්ලෝ ගත්තොත් ඒකෙන් ඔයාට ලොකු දෙයක් සතුටක් දැනෙයි කියලාත් මම හිතනවා. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද දැන් මේකෙන් අපි සාහනයක් අපි ඒ වගේම ඒගොල්ලන්ගෙන් යම් කිසි සේවයක් ලබා ගන්න කොහොමද මේකෙන් මේ ඇප් එක කරා අපි ඒගොල්ලෝ දැනුවත් කරන්න කියන එක කොහොමද කියන එක දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නම්. ඉතින් මේකට ඔයාලට හෙළකුරු ඇප් එක ඔයාගේ ෆෝන් එකේ තියෙන්න ඕනේ. ඉතින් මේක ඔයාගේම ෆෝන් එකේ තියෙන්නම ඕනේ නැහැ. ඔයාට පුළුවන් වෙන කෙනෙක්ගේ ෆෝන් එකකින් තියෙනවා නම් ඔයාට ඒ ෆෝන් එක හරහා වුණත් ඇප්ලයි කරන්න පුළුවන්. මොකද හැමෝටම ස්මාර්ට් ෆෝන් නෑ මේ වෙලාවේ. සමහර ෆෝන් තමන්ගෙන් නැති වෙලා සමහර ෆෝන් ගහගෙන ගිහිල්ලා සමහර ඒවා වතුර ගිහිල්ලා වැඩ කරන්නේ නැහැ. එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඔයාට වෙන කෙනෙක්ගේ හරහා වුණත් මේකේ ඇප් එක තියෙනවා නම් ඒ ඇප් එක හරහා ඔයාට මේක වැඩ කරලා කරගන්න පුළුවන්. ඉතින් මේකේ මුලින්ම කරන්න තියෙන්නේ හෙළකුරු ඇප් එකට ගියාම හෙළකුරු ඇප් එක දැන් ඔන් කරපු ගමන් ඔයාට මෙන්න මේ ස්ක්‍රීන් එකේ පේන මෙන්න මේ විදිහට සහන කියලා ඔයාට අලුත්ම පෝස්ට් එකක් වගේ එකක් ඕපන් වෙනවා. ඉතින් මේක හැම ඇප් එකකම ඔන් කරපු ගමන් ඔයාට මේක තමයි මේ දවස්වල ලැබෙන්නේ. ඉතින් ඔයාට ඉතින් තියෙන්නේ තොරතුරු ලබා දෙන්න. ඔයාගේ ඇත්ත තොරතුරු මෙතෙන්ට ලබා දෙන්න විතරයි. ඉතින් මෙතන රතු බටන් එක තියෙනවා තොරතුරු ලබා දෙන්න කියලා. ඔයා ඒක ටච් කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට ඒ අදාළ දේ ඕපන් වෙනවා. ඉතින් මෙතන ඔයාට අවශ්‍ය කොමක්ද කියලා අහනවා. ඔයාට කලින් නම් සහායක් අවශ්‍ය වෙලා තියෙනවද? ඔයා සහාය වීමට අවශ්‍යයිද? ආධාර ලබා දෙන්න කැමතිද? සෙවන සැපයීමට කැමතිද? ඉතින් ඒකේ හැම දෙයක්ම ඔයාට මෙතනින් පුළුවන් ඒගොල්ලන්ට ඒ කියන්නේ පීඩා විඳින අයට සහනයක් සහ ඒගොල්ලන්ට සහනයක් දෙන්නේ කොහොමද කියන එක මේ හැම දෙයක්ම ඔයාට මේක හරහා කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම දැන් කියන්නම් කොහොමද කලින්නම් සේවය අවශ්‍යයි කියන තැන ඒ කියන්නේ රතු උඩම තියෙන රතු පාට එක උඩ ටච් කරලා එතන තමයි ලොකුම දේ තියෙන්නේ යාළුවනේ. ඒක ක්ලික් කරපුවහම ඔයාලට පෙනෙයි ඔයාගේ වර්තමාන තත්වය. ඒ කියන්නේ ඔයාගේ ප්‍රදේශයේ වෙලා තියෙන දේ මොකද්ද කියලායි. ඔයා මොකක් හරි ඇලක් ගඟක් වැවක් උතරලා එකෙන් පීඩාවට ලක් වුණා නම් එතන ඔයා ඒක ටයිප් කරන්න. ඔයා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක ටයිප් කරන්න. ඒ කියන්නේ ඔයා හිර වෙලා බේරගන්න. එහෙම නැත්නම් ඔයාට ඉන්න තැනක් නැතුව මොකක් හෝ ඔයාට දැන් සහනයක් කියලා අවශ්‍යයි මොකද කියන්නේ මොනවද? අන්න ඒ දේ මෙන්න මෙතන ඔයා ලියලා එවන්න. ඊට පස්සේ ජල මට්ටම තියෙනවා. ජල මට්ටම ඔයාට තෝරා තියෙන්නේ. එතන ටච් කරපුවම ඔයාට මෙන්න මේ විදිහට ඔයාට මෙන්න මේකේ කැමති විදියක් තෝරා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඔයාගේ ආරක්ෂිත හැටි කාලය ඔයා කොච්චර වෙලාවක් වටින්න පුළුවන්ද? ඔයා ඉන්න ගොඩනැගිල්ලේ වර්ගය මොකද්ද? ඔයා තට්ටු කීයක එකක්ද? ෆෝන් එකේ බැටරි තියෙනවද? ඔයා ඉන්න ස්ථානය කොහෙද? ඒ හැමදේම ආසන්න ඔයාට සම්පූර්ණ වගේ ඇඩ්‍රස් එක ග්‍රාම සේවක ඒ දිස්ත්‍රික්කයේ හැම දෙයක්ම ඔයාට මේක එන්ටර් කරලා තියෙන්නේ. ලොකු වෙලාවක් යන්නේ විනාඩියක් ඇතුළත ඔයාට මේ හැමදේම පිරවීම හැකියාවක් තියෙනවා. ඒ හැමදේම පිරවලා ඔයාට තියෙන්නේ මෙතන යට තියෙන සහාය ඉල්ලීම යවන්න කියලා කියන රතු පාට බටන් එකක්. ඔයාට තියෙන්නේ ඒක ටයිප් කරන්න විතරයි. ඊට පස්සේ ඔයාට ඉතින් එහාට ඒගොල්ලෝ මේ ඇප් එක කරා ඔයාට කරන්න ඕන දේ කරයි. ඉතින් යාළුවනේ මේ දේ විතරක් මත යැපෙන්න එපා. මේ දේ විතරක් මත ඔයා බලාපොරොත්තුෙන් ඉන්න එපා. ඔයාට සහනයක් අවශ්‍යයි නම් තව අවශ්‍ය සහන මාර්ග ඉල්ලන්න තියෙන. ඒ හැමදේම ඉල්ලන්න. මේක මතම යැපිලා ඉන්න එපා. ඒකට හේතුව මේක ඇත්තටම කොච්චර වෙලාවක් යයිද වැඩ කරන්න කියන එක මම ඇත්තටම දන්නේ නැහැ. මේක ඇප් එකේ මම දැක්කපු නිසායි මේක හරහා මම ඔයාට දැනුවත් කරන්න මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේක හරහා ඔයාට කොච්චර මේ වෙලාවක් දවසක් යනවාද කියන එක මම දන්නේ නැහැ. ඉතින් මේක සම්බන්ධව දැනුවත් කිරීමක් තමයි මම අරගෙන ආවේ. ඉතින් ඔයා මේක මතම යැපෙන්නේ නැතුව මේකෙන් ඔයාට දෙයක් වෙයි කියලා හිතලා මේක යවන්න. ඒ වගේම තවත් ඔයාලා සහාය දෙන මාර්ග තියෙනවා නම් ඔයා ඒ ඔස්සේ සහාය ඉල්ලා ගන්න අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න. එහෙනම් මේ ටික තමයි මට ඔයාලට අරගෙන අන්න තිබ්බේ. ඉතින් මේක ඔයා හොඳට පරීක්ෂා කරලා ලියලා දාන්න. මේක ඔයාට අවශ්‍ය නැති වීඩියෝ එකක් වුණත් කැමති නම් ඔයාට පුළුවන් මේක ඔයාගේ අවශ්‍යයි කියන අයට ෂෙයා කරන්න. එහෙනම් අලුත් දවසක තව වීඩියෝ එකක් එක්ක හම්බෙමු. එකතු වෙලා හිටපො ඔක්කොටම සුබ දවසක්.